අයිබෝවන් අපි අද කතා කරන්න හදන මාතෘකාව මානව සම්පත් කළමනාකරණය යටතේ මානව සම්පත් කළමනාකරණ කාර්යයන්වල තියෙන කාර්යඵල ඇගීම කියන මාතෘකාවයි ඉවර කරන්න හදන්නේ. අපි සටහනකුත් එක්ක 2025 ළමයින්ට මේ 13 වසරේ පාඩම් ටික කරගෙන යද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මාත් එක්ක මේ වීඩියෝ එක බලද්දී පාඩම් සටහනකුත් දාගන්න. බීලු තාලු කරන්න කතන්දර කියන වෙනුවට 2025 ළමයෙකුට ලකුණක් වැඩි කරගන්න විභාගෙදී මේ වැඩසටහන වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. අපි එහෙම හිතාගෙන ඊටාම හොඳ මේ මේ පාඩම් මාලාව ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඔයගොල්ලෝ ලස්සන නෝට්ස් ටිකක් පාඩම් සටහන් ටිකක් මේකත් එක්ක කරගෙන යන්න කම්ප්ලීට් කරගෙන යන්න. එතනදී අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකට දාන thumbnail එකේ පාඩමේ නම මොකක්ද මාතෘකාව මොකක්ද කියලා ඉතාම පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන මේ වීඩියෝ එකේ ප්ලේලිස්ට් එකත් එක්ක ලස්සනට පාඩම් ටික පාඩම් සටහන් ටික ගොඩනගාගෙන ෆයිල් කරගන්න 13 වසරේ පාඩම් 7 පිළිවෙලකට. රයිට්. අපි අද මානව සම්පත් කළමනාකරණය කියන මාතෘකාවට අදාළ කාර්යඵල ගැනීම කියන මානව සම්පත් කළමනාකරණ කාර්යය ඉවර කරන්න හදන්නේ. මාතෘකාවක් ලියා ගන්න කාර්යඵල ගැනීම. මේකට ඉංග්‍රීසියෙන් කියනවා performance evaluation කියලා. evaluation. මාතෘකාව සිංහලෙන් කාර්යඵල ගැනීම performance evaluation. performance evaluation කාර්යඵල ගැනීම. හරිද? කාර්යඵල ගැනීම ගැන අපි සටහනක් ලියන්න කලින් අපි කාර්යඵල ඇගීමක නැත්නම් කාර්යඵල ඇගීමේ ක්‍රියාවලියක මේ ප්‍රායෝගික අවස්ථා කීපයක් උදාහරණ වලින් එකතු කරගමු. ඔයා දන්නවා ඔයගොල්ලෝ ක්‍රිකට් මැච් බලද්දී සමහර ක්‍රීඩකයෝ එක දිගට ලකුණු අතර නැත්තම් ප්‍රේක්ෂකයෝ විදියට අපිම ගෙදරදී කියනවා මු ටීම් එකෙන් අයින් කරන්න හරි බං. මොකටද දැම්මත් දන්නේ නැහැ ඌව. එහෙම අදහස් එක එක අයගේ තියෙනවා. ඊට සමහරවිට තව ක්‍රීඩකයෙකුගේ නමක් අපිම යෝජනා කරලා කියනවා එයාව දැම්මනම් හරි කියලා. සමහරලාට ඊළඟ මැච් එකේදී අපි අර බලාපොරොත්තු වෙච්ච ක්‍රීඩකයා ශ්‍රී ලංකන් අවස්ථා තියෙනවා. උදාහරණයක් වෙල්ලාලගේ එහෙම ටීම් එකට ආපු අවස්ථාව බලන්න. ක්‍රීඩකයෙක් ෆේල් වෙනකොට තමයි තව කෙනෙක් දාන්නේ. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කාර්යඵල යම් කාලයකට වතාවක් එකපාරට අයින් කරන්නේ නැහැ. මැච් එකක් දෙකක් තුනක් හතරක් පහක් විතර ෆේල් වෙනකොට එයා වෙනුවට රීප්ලේස් කරනවා තව ක්‍රීඩකයෙක්. කියන්නේ දෙන්නගේ කාර්යඵල අගයලා තියෙනවා. කාර්යඵල අතින් අසාර්ථක ක්‍රීඩකයව අයින් කළා. කාර්යඵල සාර්ථකව තියෙන ක්‍රීඩකයව රීප්ලේස් කරලා තියෙනවා. හමුදාවේ ගුවන් යුද නාවික හමුදාවල වැඩ කරන හැම නිලධාරියෙකුට උසස් වීම කියලා එකක් ලැබෙනවා. සාමාන්‍යයෙන් මම දන්න විදිහට අවුරුදු 4න් 4 තමයි උසස් වීම ඒගොල්ලන්ට ලැබෙන්නේ. හැබැයි ඇතම් නිලධාරීන්ට යුද්ධ කාලේ ඒගොල්ලෝ දක්වපු දක්ෂතා අනුව ඒගොල්ලෝ ඊටම අඩු වයසෙන් ඉක්මනින් උසස් වීම වලට අරගෙන යනවා. හේතුව ඒගොල්ලෝ මෙහෙයුම් වලදී මේ මෙහෙයුම් සඳහා දැක්වූ කැපවීම, ඒගොල්ලන්ගේ සැලසුම් සහගත බව, ඒගොල්ලන්ගේ විනය තමයි ඒකට හේතුව වෙන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ අර සමූහයක් වෙච්ච හමුදා නිලධාරීන් අතරින් හොඳම අයගේ දක්ෂතා ගේනවා. උදාහරණයක් කිව්වොත් මට මතක නැහැ වර්තමානද හිටපුද කියන එක නම් වර්තමානව හිටපු යුද හමුදාපතිවරයෙක් වන ශවේන්ද්‍ර සිල්වා හමුදා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන විදිහට අඩුම වයසකින් බ්‍රිගේඩිය තනතුරට ආපු නිලධාරියා ඔහු. තව ඇති ආසන්න වයසල මම හිතන්නේ අඩුම වයසකින් ඒ හමුදාවේ රෑන්ක් එකට ආපු නිලධාරියා ඔහු. ඒකට හේතුව වාට යුද්ධය පිළිබඳ YouTube එකේ තියෙන රූපරාම බලුවත් අපිට පේන්න දිනවා. ඔහු නැති රූපරාමුවක් නැති ගානට ඔහු යුද්ධය වෙනුවෙන් කැප වුණා. දේශපාලන මතවාද එක එක ඒවා සම්බන්ධයෙන් අපි කතා නොකර අපි අදාළ කාරණාව ගැන කතා කරොත් එතුමගේ performance ඒ පැත්තෙන් ඉතාම ඉහළයි. එයා ඒ වෙනුවෙන් කරපු කැපකිරීම ඉතාම ඉහළයි. ඒ තමයි කාර්යඵල ගැනීම. අපි සමහරලාට බැංකුවකට ගියාම බැංකුවේ නිලධාරියා බැංකුවේ කළමනාකරු බැංකුවේ සෙකන්ඩ් මැනේජර් තරුණ කෙනෙක්. අපිත් නිකන් දන්න අයගෙන් සමහරට අහනවා අලුත් මැනේජර්නේ. එන තරුණ කෙනෙක් නේ. එතකොට සමහරවිට විස්තරයක් කියනවා
එයා මේ කලින් හිටියේ මේ අහවල් බ්‍රාන්ච් එකේ හිටියේ. ට්‍රාන්ස් එකක් ඇවිල්ලා තමයි අපිත් ට්‍රාන්ස් එකත් එක්ක තමයි යාගේ ප්‍රොමෝෂන් එක ඇවිල්ලා සෙකන්ඩ් මැනේජර් ආවේ වැඩ්ඩා. ඒ බැංකුවේ ඉන්න කෙනාම කියනවා වැඩ මචං. හරි මිනිහාගේ මේ කස්ටමර් බේස් එක හොඳට තියෙනවා. මිනිහා දන්නවා ඩීල් එකක් කරගන්න කොහොමද කියලා. මිනිහාගේ ලෝන් ලීසින් පැත්තේම සුපිරියර් තියෙන රිකවරි පැත්තත් තමයි හොඳ කස්ටමර් බේස් එකක් තියෙනවා. මාර කන්ටැක්ට්ස් තියෙන මම පොරගේ. ඒ කියන්නේ බැංකුව හෙඩ් ඔෆිස් එකේ ඉඳගෙන ඒගොල්ලන්ගේ HR එක මේ තමන්ගේ ප්‍රාදේශීය බැංකුවක ඉන්න නිලධාරියව එවිලුවේට් කරලා තියෙනවා. එයාට සුදුසු උසස් වීම දීලා තියෙනවා. එයාට ඉන්ක්‍රිමන්ට්ස් ටික දීලා තියෙනවා. එයාට බෙනිෆිට්ස් ටික දීලා තියෙන එකෙන් වැඩ දෙකක් වෙන එකක් තමයි මේ සේවකයා තවදුරටත් අභිප්‍රේරණාව තමන්ගේ උපරිම වෙහෙස තමන්ගේ ආයතනය වෙනුවෙන් කරන්න. දෙවැනි එක තමයි අනිත් සෙසු සමාන මට්ටමේ සේවකයන්ට උත්තේජනයක් වෙනවා. අපි ඔයාලා ගැන බලාගෙන ඉන්නේ. අපි ඔයාලගේ කාර්යපලා ගේනවා. ඔගොල්ලෝ වැඩ කරන්න. ඒ වුණොත් ඔන්න ඔය ඔයාලගේ සහෝදර සේවකයට ලැබිච්ච අවස්ථාව ඊළඟට ඔබට ලැබෙයි කියලා. ඒ කියන්නේ දැන් ඉස්සර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු වුණාම සමහර ඉස්කෝලවල සිංහල විෂයට නම් ප්‍රතිඵල අඩු ටීචර්ට දඩුවම් මාරුවක් ලැබෙනවා. ටිකක් ඒ ප්‍රදේශයේම දුෂ්කර පාසලකට වැඩ කරන්න යන්න වෙනවා. ඉස්කෝලේ යන එකමාරට ගෙදර එනකොට 4යි. හේතුව කලින් වැඩ කරුව ඉස්කෝලේ ළමයින්ගේ ප්‍රතිඵල අඩුකම. ඒ කියන්නේ ගුරුවරියගේ performance evaluate කරලා දිනවා. ඉංග්‍රීසි වලට ළමයි සමත් ප්‍රතිශතය ඉතාම ඉහළයි පාසලේ. ඒ ගුරුවරියට ලැබෙනවා ඊට වඩා හොඳ පාසලක් හොඳ උසස් වීමක්. ඒ අදාළ විෂයන් විභාග සමත් වෙන්න ඕන. තේරෙනවද? එතකොට අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තත් රාජ්‍ය සේවය ගත්තත් ඒ සේවකයන්ගේ කාර්යඵල කාලෙන් කාලට ඇගීමකට ලක් කරනවා. අපි දන්නවා ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රයේ සමහර නිවේදකයෝ ඉන්නවා. ඒගොල්ලෝ හැමදාම තමන්ගේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන් ඉන්නවා. සමහර නිවේදකයෝ ඉන්නවා වැඩසටහන් දෙක තුනක් කරනවා. උදාහරණයක් අපි විවිධ දේශපාලන මතිමතාන්තර තිබ්බ චතුරල්විස්. හරි බොහොම සුපදව බොහොම ආකර්ෂණීය ලෙස තමන්ගේ වැඩසටහන් ටික මෙහෙවගෙන යනවා. ඒ නිසා දෙරණ එයාට හොඳ බෙනිෆිට් එකක් දෙනවා ඇති. ඒ නිසා දෙරණත් එක්ක එයා කාලයක් වැඩ කරගෙන යනවා. එයා මාධ්‍ය ශාස්ත්‍රයේ විවිධ තැන්වල අපිට පේන්න ඉන්නවා. එක වැඩසටහනක විතර නෙමෙයි චතුරව එක වැඩසටහන වලට දානවා. අපි ගත්තොත් එම දෙරණේ වැඩසටහන් ගොඩක් ට්‍රැවල් විත් චතුර පත්තරේ විස්තරේ. හරි. ඊට අමතරව තවත් ওই වැඩසටහන් ගොඩක මට නම් ගම එකපාරට මතක් වෙන්න. එයාව අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ එයා ඒ වැඩේ වෙනුවෙන් දෙන කමිට්මන්ට් එක. එයා ඒ වැඩේ වෙනුවෙන් කරන කැපකිරීම. ඒවත් එක තමයි ඒ කියන්නේ performance evaluate කරනවා එයාගේ. දැන් ලංකාවේ සමහර නළුවන්ට නිලියන්ට ලංකාවේ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි සමහර ලංකාවේ රංගන ශිල්පීන්ට ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ සිනමා නිර්මාණ වලටත් කතා කරන එකට හේතුව තමයි එයා පෙර කළ දක්ෂතා. එයාගේ සමහරලාට අන්තිමට ආපු මූවි එකක් ඉන්දියාවෙන් බලලා ඒක හරහා ඔහුගේ රංගනය පිළිබඳ අධ්‍යයනය කළ තමයි කතා කරන්නේ ලංකාවේ ඩිරෙක්ටර්ට කතා කරලා කිව්වා මට මේ ඇක්ටර් ඕන මෙන්න මේ අහවල් ෆිල්ම් එකට. එහෙම අවස්ථා ලංකාවේ රංගන ශිල්පීන්ට ලැබිලා තියෙනවා මට නම් ගම් ඒව විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ යාළගේ රංගනයේදීත් නළුවෙකුගේ කාර්යඵල අගයනවා. ටොපික් එක මං හිතන ඔලුවට ගියා කියලා. කන්සෙප්ට් එක මම හිතන ඔලුවට ගියා කියලා ඔයාගේ. මාතෘකාව කාර්යඵල ඇගීම. යම් කාල සීමාවක් තුල රැකියාවක් කරන සේවකයෙකුගේ රැකියා කටයුතු අගය කිරීමට කියනවා කාර්යඵල ඇගීම කියලා. පැහැදිලි? ඒ කාර්යඵල ඇගීමේදී කාර්යඵල සාර්ථක නම් සේවකයා සංවර්ධනය කිරීමේ පැත්තට යවනවා. සේවකයාගේ කාර්යඵල අසාර්ථක නම් සමහර විට දඩුවම් මාරුවක්, වාචික අවවාද කිරීමක්, ලිඛිත අවවාද කිරීමක්, ස්ථාන මාරුවක්, තනතුරු උසස් වීම නතර කිරීමක්, වැටුප් වර්ධක නතර කිරීමක් වගේ දඩුවම් වලට එයාට ලක් වෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? එහෙනම් ආයතනයක සේවකයන්ගේ කාර්යඵල තක්සේරු කරන්න වෙනවා. ඒක නිකන් එහෙම නොකළොත් සේවකයන් නිදහසේ රිසිසේ වැඩ කරන්න ගන්නවා. එයා හොඳටත් වැඩ කරනවා නරකටත් වැඩ කරනවා උනන්දු අඩු වෙනවා. ඒ නිසා සේවකයන්ට නිතර ගයිඩ් එකක් දීලා තියෙනවා. මඟ පෙන්වීමක් දීලා තියෙනවා. ඔයාලගේ performance අපි එවලුවේට් කරනවා. ඔයගොල්ලන්ගේ කාර්යඵල අගයනවා. ඔයාගේ කාර්යඵල හොඳ නම් ඔයාට ඉදිරියට යන්න පුළුවන් අපේ ආයතනෙත්. ඔයාගේ කාර්යඵල හොඳ නැත්නම් ඔයාට ඒකට පනිෂ් කරනවා අපි. තේරෙනවද? ඒ නිසා ඒක නිකන් අර හැඳි නොගා හොදි හදන්න හොඳ නැහැ හැඳි නොගා හදන හොද්ද වගේ කියන වගේ තමයි අර දරුවන්ට කියන කීමනක් තියෙනවා දෙමව්පියෝ. ඒ වගේ එකක් තමයි සේවකයාමත් හැඳි ගන්න ඕන. එයාලා ගැන හොයන්න ඕනේ. එයාලා ගැන බලන්න ඕනේ. එයාලගේ රෙකෝඩ්ස් අපි මේන්ටේන් කරන්න ඕනේ. එතකොට තමයි අපිට හැඟීමක් එන්නේ
සේවකයන් හැඟීමක් එන්නේ මාව මොනිටර් කරනවා. මගේ වැඩ ගැන මොනිටර් කරනවා. එහෙනම් මං හොඳට වැඩ කරන්න ඕන. ඒකට කියනවා අපි කාර්යඵල හැඟීම කියලා. අන්නේ සේවකයෙකුගේ යම් කාල සීමාවක් තුල රැකියා කටයුතු වල සාර්ථක අසාර්ථක බව මෙෂර් කරන එක මන බලන එක ඒ මන බලන අකණ්ඩ ක්‍රියාවලියට අපි කියනවා සේවක කාර්යඵල ඇගීම කියලා. දැන් දේශනාවක් කළා වැඩක් නැහැ. ඔගොල්ලෝ අවසානයේ ගිහිල්ලා ලියන ලිඛිත පරීක්ෂණයක්. ඔයගොල්ලෝ ලියන එක්සෑම් එකකට. ඒක ලිඛිත විභාගයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දේශන අනම්මනම් අහලා වැඩක් නැහැ. ඕන. ඒ අවබෝධය ඕනේ. අවබෝධය වගේම මට වැරදි වචනයක් කියුණා වැඩක් නැහැ නෙමෙයි. අවබෝධය ඕනේ. අවබෝධය ලැබිච්ච ගමන් ඔයා සටහන ලස්සනට පෙළ ගස්සන්න ඕනේ. ඒක හොද්දට පාඩම් කරන්න ඕනේ. ඒක හොද්දට කියවන්න ඕනේ. ඒක හැඟීමෙන් කරන්න ඕනේ. කාර්යඵල හැඟීම ගැන විභාගෙදී වාගේ ප්‍රශ්නයක් ඇහුවොත් HRM වලදී ලකුණු ටික නැති කරගන්න එපා මේ වීඩියෝ එක අවසානයේ. මට වෙන්න ඕනේ ඒක. රයිට්. අපි ලියමු දැන් මාතෘකාව. කාර්යඵල හැඟීම ගැන මම ලොකු පැහැදිලි කිරීමක් කරන උදාහරණයක් වශයෙන් ඔබ තෘප්තිමත්ද අතෘප්තිමත්ද මම දන්නේ නැහැ. ඔයාලට මේක සැටිස් නම් වැඩේ ඕකේ නම් පොඩක් ආයි රිවයින්ඩ් කරලා පොඩක් ආයි රිවර්ස් කරලා වීඩියෝ එක ආයි පොඩක් අහන්න. කාර්යඵල හැඟීම ගැන ලස්සන උදාහරණ ටිකක් මම ඔයාලට පැහැදිලි කළා කියලා මම හිතනවා. මාතෘකාව අපි ලිව්වා කාර්යඵල ඇගීම. අපි දැන් හිමින් සටහන ලියමු. පොතක් ගන්න එපා. කටුවැඩ කොළ ටිකක් අරගන්න. කටුවැඩ කොළ ටික ක්ලිප් කර කර පාඩම් වලට අදාළව දාගන්න. ෆයිල් 7ක් හදාගන්න. වාගේ සිලබස් එක ලස්සනට ඉවර වෙයි. මගේ YouTube channel එක මගේ. කාර්යඵල ඇගීම ලියමු සටහනක්. දැන් ලියාගෙන යන්න. ආයතනයේ විසින් සේවකයන්ගෙන් අපේක්ෂා කළ මට්ටමට ඔවුන්ගේ කාර්යභාරය සිදුව තිබේද නැද්ද යන්න මන බැලීම කාර්යඵල ඇගීම ලෙස හැඳින්වේ. කාර්යඵල ඇගීම ලෙස හැඳින්වේ. අලුච්ඡේදකින් එනම් සේවා යෝජකයා විසින් සේවකයන් සිය රැකියාව කොතෙක් දුරට සාර්ථකව ඉටු කරන්නේ දැයි සොයා බලා වාර්තා කිරීමේ ක්‍රියාවලියයි. ඊළඟට අලුච්ඡේදකින් තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා සේවකයන් සම්බන්ධව විවිධ තීරණ ගැනීම පිණිස සේවකයා විසින් සිය රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් යම් නිශ්චිත කාලයක් තුල
ඉටු කරනු ලබන ප්‍රමාණය. ඉටු කරනු ලබන ප්‍රමාණය. ඉටු කරනු ලබන ප්‍රමාණය නිශ්චය කිරීමට නිශ්චය කිරීමට සාක්ෂි රැස්කිරීම සාක්ෂි රැස්කිරීම කාර්යඵල ඇගීම මගින් සිදුවේ. කාර්යඵල ඇගීම මගින් සිදුවේ. හරි. ලියන්න ඊළඟ මාතෘකාව දේශනයක් පැහැදිලි කිරීමක් පාඩම් සටහනක් එක තමයි යන්නේ. අනිවාර්යෙන් පාඩම් සටහන අතට ගන්න. උනන්දුවෙන් මාතෘකාව ලියන්න, පිළිවෙලට මාතෘකාව ලියන්න, සටහන මේන්ටේන් කරගන්න, කාර්යඵල ඇගීම ක්ලිප් කරලා තියාගන්න, මානව සම්පත් කළමනාකරණය ෆයිල් එකට දාන්න. 13 වසරේ පාඩම් 7යි ෆයිල් 7ක් හදමු. ඒ ඉවර කරන මාතෘකාවේ ලකුණු ටික එක්සෑම් එකේදී ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාට අහිමි නොවන විදිහට අපේ පේපර්ස් ටික වෙනම යනවා. තියරි වලින් අහන ප්‍රශ්නයකට උත්තර ආට ලකුණු නැති වෙන්න බෑ. ඒ වගකීමෙන් අපි වැඩේ කරමු. මාතෘකාව සේවක කාර්යඵල ඇගීමේ අරමුණු. සේවක කාර්යඵල ඇගීමේ අරමුණු. කාර්යඵල ඇගීමේ ක්‍රියාවලියක අරමුණු. දැන් වැඩේ තියෙන්නේ මෙහෙමයි. සේවක කාර්යඵල ඇගීමේ අරමුණු කියලා වාගෙන් විභාග අරමුණු දක්වන්න කියලා විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔයාලට මොනවාරි හිතලා ලියන්න පුළුවන්. හැබැයි කරුමේ තියෙන්නේ BS වල ඉකෝන් වල මම දන්නේ අනිත් සබ්ජෙක්ට් වල කොහොමද කියලා accounts වලත් එහෙම වෙන්න ඇති. මම අර දෙක හොඳටම දන්නවා. ඒ කියන්නේ තියරි ගොඩක් තියෙන විෂයන් නිසා කරුණු ටික ආයෙත් ලිව්වොත් ලෙසටම ලියන්න ඕනේ ඒ විදිහටම තියෙන්න ඕන. කියන්නේ මේ වෙවිලා අපි ටීචර්ස් ගයිඩ් එක අදාළ නිශ්චිත නිර්දේශිත ග්‍රන්ථ තියෙනවා. ඒව ඇසුරින් කරුණු ලියනවා මිසක ළමයින්ට මේ හිතුමතේට ලියන්න බෑ. ඒ නිසා තමයි ගොඩක් ළමයි VS වලට මොනවා හරි ගිහිල්ලා ලියනවා. ඔය පාඩම් කරපු ටික ඇත්ති කියලා කිව්වට ඒ පාසස් ප්‍රතිශතය සෑහෙන අඩු ඒකයි BS වල. හරිද? ළමයිනෝ සර්ලා TikTok Facebook එකේ ආතල් ගන්නවා. හරි කෙලි දෙලෙන් කාලය ගත කරනවා මට පේනවා. ඔයා ඩොනෙට්ස් එකට ගිහිල්ලා එවිලුවේෂන් රිපෝට් එක අරගෙන බලන්න ලංකාවේ BS වලට ඒ පාසස් ප්‍රතිශතයක් ලෙස කීයද තියෙන්නේ. මොන දිස්ත්‍රික්කවල දෙක තියෙන්නේ. වැඩියෙන් තියෙන දිස්ත්‍රික්ක මොනවද අඩුවෙන් තියෙන දිස්ත්‍රික්ක මොනවද? මොනවද ඒකට හේතුව? ගිය අවුරුද්දට වඩා ප්‍රතිශතය අඩු වෙලාද වැඩි වෙලාද? බලන්න. මොකුත් කියන්නේ බලන්න. බලලා තමන්ගේ වැඩේ ටිකක් උනන්දුවෙන් කරගන්න කියලා විතරක් මම ඔයාලට කියනවා. මාතෘකාව සේවක කාර්යඵල ඇගීමේ ක්‍රියාවලියේ අරමුණු නැත්නම් කාර්යඵල ඇගීමේ අරමුණු. 1 උසස් වීම් ලබා දීම සඳහා උසස් වීම් ලබා දීම සඳහා උසස් වීම් ලබා දීම සඳහා සුදුසුකමක් ලෙස සැලකීම. උසස් වීම් ලබා දීම සඳහා සුදුසුකමක් ලෙස සැලකීම. 2 පුහුණුව හා සංවර්ධනය සඳහා පුහුණුව හා සංවර්ධනය සඳහා යොමු කිරීම. යොමු කිරීම. 3 වැටුප් වර්ධක ලබා දීම. වැටුප් වර්ධක ලබා දීම. වැටුප් වර්ධක ලබා දීම. 4 ස්ථාන මාරු වීම ලබා දීම. ස්ථාන මාරු වීම ලබා දීම. 5 සේවකයන් ඉවත් කිරීම. සේවකයන් ඉවත් කිරීම. කාර්යඵල ඇගීමක් කරලා සේවකයෝ නිසි කාර්යඵල පෙන්වන්න නැත්නම් අවවාද කරා වාචිකව ලිඛිතව දැනුවත් කරා පුහුණු කරා මුන්ට මේ වැඩේ තේරෙන්නේ නැත්නම් ඌ අයින් කළා දාන එක තමයි හොඳ වන්දි දීලා. ඒක තීරණය කරන්නත් කාර්යඵල ගයන්න සිද්ධ වෙනවා සේවකයාගේ. සේවකයන් ඉවත් කිරීම. 6 පාලන ක්‍රමයක් ලෙස යොදා ගැනීම. පාලන ක්‍රමයක් ලෙස යොදා ගැනීම. පාලන ක්‍රමයක් ලෙස යොදා ගැනීම.
7 පරිවාස කාලය සම්බන්ධව තීරණ ගැනීම. පරිවාස කාලය සම්බන්ධව තීරණ ගැනීම. රයිට් ඊළඟ එක ශ්‍රමික සම්බන්ධතා වර්ධනය කර ගැනීම. ශ්‍රමික සම්බන්ධතා වර්ධනය කර ගැනීම. අවසානයේ සේවක ඵලදායකත්වයේ වැඩි කර ගැනීම. සේවක ඵලදායකත්වයේ වැඩි කර ගැනීම. මාතෘකාව කාර්යඵල ඇගීමේ ප්‍රයෝජන. යා වැඩේ රෝමනා නිසානේ වීඩියෝ එක බලන්නේ. එහෙනම් ඊළඟ මාතෘකාව ලියන්න. ලියලා වැඩේ උනන්දුවෙන් කරගෙන යන්න. මාතෘකාව කාර්යඵල ඇගීමේ ප්‍රයෝජන. කාර්යඵල ඇගීමේ ප්‍රයෝජන. right. සාමාන්‍යයෙන් සේවකයන් කාර්යඵල අගයන්නේ සේවකයන්ගේ. ඒ කියන්නේ කාර්යඵල ඇගීමට ලක් වෙන්නේ සේවකයෝ. කාර්යඵල අගයන්නේ සේවා යෝජකයෝ. ඒ කියන්නේ කාර්යඵල අගයන්නේ සේවා යෝජකයෝ. කාර්යඵල අග යන්නු ලබන්නේ සේවකයන්ගේ. එතකොට මේ කාර්යඵල ඇගීමේ ප්‍රයෝජන මේ දෙපැත්තටම තියෙනවා. දැන් සේවකයාගේ කාර්යඵල අගයද්දි සේවා යෝජකයාගේ පැත්තෙන් එයා බලනවා මූ හරියට වැඩ කරනවද? වැඩ කරන්නේ නැත්නම් හේතුව හොයනවා. ඒක පුහුණුව පිළිබඳ ප්‍රශ්නයක් නම් පුහුණු කරනවා. සේවකයාගේ කාර්යඵල අගයද්දි තේරෙනවා නම් මෙයාට මේ වැඩේ කරන්න බෑ කියලා. එතකොට යම් තීරණයක් ගන්න ඉවත් කරන්න. ඉවත් කරනවා නම් ඉවත් කරන්න වෙනවා. එයා දාලා කාර්යඵල මදි නම් සේවකයාගේ. ඒතර ඒ තීරණය ගන්න සේවා යෝජකයාට කාර්යඵල අගයන් සිද්ධ වෙනවා. සමහර සේවකයෝ ඉන්න කාර්යඵල ඉතාම හොඳයි නම් එයාව අභිප්‍රේරණය කරන්න ඕනේ. අට උසස් වීමක් වැටුප් වර්ධකයක් දෙන්න ඕනේ. ඒකටත් සේවා යෝජකයාට කාර්යඵල ගන්න සිද්ධ වෙනවා. ඒව තමයි සේවා යෝජකයාට කාර්යඵල ලැබීමේ ක්‍රියාවලියකින් තියෙන ප්‍රයෝජන. ඊට සේවකයාට කාර්යඵල ලැබීමේ ක්‍රියාවලියකින් තියෙන ප්‍රයෝජන වෙන්නේ කාර්යඵල ඇගෙව්වහම සේවකයා දැනගන්නවා තමන්ගේ මට්ටම. තමන් දියුණු කරගත යුතු පුහුණු අවශ්‍යතා මොනවද? ඊට සේවකයා දැනගන්නවා තමන් මේ රැකියාවට ගැලපෙනවද නැද්ද? ඒ වගේම සේවකයා දැනගන්නවා තමන්ට උසස් වීමක් එම ලැබෙන්න තියෙන මොකද අනිත් අයන්ට වඩා මගේ කාර්යඵල වැඩි. වැටුප්වර්ධක උසස් වීම සඳහා එයා try කරනවා උඩට යන්න. එයාගේ කාර්යඵල ලැබීමේ ක්‍රියාවලිය සාර්ථක නම් ඒ පිළිබඳ අවබෝධයක් කියන්නේ කාර්යඵල ලැබුවට පස්සේ. එහෙනම් තේරුම් ගන්න මේ කාර්යඵල ලැබීමේ ක්‍රියාවලියක් සේවා යෝජකයන්ටත් සේවකයන්ටත් දෙන්නටම ප්‍රයෝජනවත්. ඒ නිසා මෙතනදී ඔයා කාර්යඵල ලැබීමේ ප්‍රයෝජන ගැන විභාගෙදී ප්‍රශ්න කරත් අනිවාර්යෙන් ඒ සේවා යෝජකයාට තියෙන ප්‍රයෝජන මොනවද? සේවකයාට තියෙන ප්‍රයෝජන මොනවද? වෙන වෙනම. එතනදී වා සේවා යෝජකයාට තියෙන ප්‍රයෝජන වෙනමත්, සේවකයාට තියෙන ප්‍රයෝජන වෙනමත් වෙන වෙනම ඔයා ප්‍රයෝජන ටික ලියන්න වෙනවා. මාතෘකාව කාර්යඵල ඇගීමේ ප්‍රයෝජනනේ. ඒකේ අනුමාතෘකාවක් විදිහට ලියන්න සේවා යෝජකයන්ට අනුමාතෘකාවක් විදිහට ලියන්න සේවා යෝජකයන්ට කියලා. එක සේවා යෝජකයන්ට තියෙන ප්‍රයෝජන. එක පුහුණු කිරීමේ අවශ්‍යතා හඳුනාගත හැකි වීම. එක පුහුණු කිරීමේ අවශ්‍යතා හඳුනාගත හැකි වීම. දෙක සේවකයන් උසස් කිරීම. සේවකයන් උසස් කිරීම. උසස් කිරීම. පහත හෙලීම. පහත හෙලීම. මාරු කිරීම. මාරු කිරීම. ඉවත් කිරීම පිළිබඳ ඉවත් කිරීම පිළිබඳ තීරණගත හැකි වීම. තීරණගත හැකි වීම.
3 සේවක ඵලදායිතාව සොයාගත හැකි වීම. සේවක ඵලදායිතාව සොයාගත හැකි වීම. 4 පුහුණු කිරීමේ හා සංවර්ධනය කිරීමේ වැඩසටහන් පුහුණු කිරීමේ හා සංවර්ධනය කිරීමේ වැඩසටහන් සැලසුම් කළ හැකි වීම. සැලසුම් කළ හැකි වීම. ඊළඟ එක අභිප්‍රේරණය වූ සේවක පිරිසක් ඇතිවීම. අභිප්‍රේරණය වූ සේවක පිරිසක් ඇතිවීම. 6 වැටුප් හා වේතන පරිපාලනයට යොදාගත හැකි වීම. වැටුප් හා වේතන පරිපාලනයට යොදාගත හැකි වීම. 8 මානව සම්පත් සැලසුම් කරන්නට උපකාරී වීම. මානව සම්පත් සැලසුම් කරන්නට උපකාරී වීම. 9 පාලන ක්‍රමයක් ලෙස යොදාගත හැකි වීම. පාලන ක්‍රමයක් ලෙස යොදාගත හැකි වීම. යොදාගත හැකි වීම. 10 නාස්තිය හා අපතේ යාම් අවම කරගත හැකි වීම. නාස්තිය හා අපතේ යාම් අවම කරගත හැකි වීම. right ඊළඟ මාතෘකාව සේවකයන්ට ඒ කියන්නේ අනුමාතෘකාවක් තියෙනවානේ සේවා යෝජකයන්ට තියෙන ප්‍රයෝජන වෙනම ලිව්වා දැන් ඔයා ඊළඟ අනුමාතෘකාව තරුවක් දාලා එහෙම නැත්නම් ඔයා ලියපු ක්‍රමයකට සේවා යෝජකයන්ට අනිත් පැත්ත සේවකයන්ට තියෙන ප්‍රයෝජන සේවකයන්ට කියලා කෙටියෙන් අනුමාතෘකාව ලියන්න. 1 තමාගේ කාර්ය සාධනය පිළිබඳ තමාගේ කාර්ය සාධනය පිළිබඳ අවබෝධයක් ලැබීම තුලින් අභිප්‍රේරණය ඇතිවීම නැත්නම් අභිප්‍රේරණය වීම අවබෝධයක් ලැබීම තුලින් අභිප්‍රේරණය වීම 2 අඩුපාඩු හඳුනාගෙන ඒවා වළක්වා ගැනීමට කටයුතු කළ හැකි වීම. ඒවා වළක්වා ගැනීමට කටයුතු කළ හැකි වීම. 3 තමාට අවශ්‍ය පුහුණු අවශ්‍යතා හඳුනාගෙන ඉල්ලුම් කළ හැකි වීම. හඳුනාගෙන ඉල්ලුම් කළ හැකි වීම. ඉල්ලුම් කළ හැකි වීම. 4 උසස් වීම සඳහා හිමිකම් ලැබීම. උසස් වීම සඳහා හිමිකම් ලැබීම. 5 වැටුප් වර්ධක සඳහා වැටුප් වර්ධක සඳහා හිමිකම් ලැබීම. හිමිකම් ලැබීම. right ඊළඟට සේවක ඵලදායීතාව වැඩිවීම. සේවක ඵලදායීතාව වැඩිවීම. සේවක ඵලදායීතාව වැඩිවීම. right අපි දැන් කාර්යඵල ගැනීම ගැන කියන්නේ හොඳ කම්ප්ලීට් නෝට් එකක් දීලා තිනවා. ඒක ලොකු කියන්නේ මේ මාතෘකාවට දාලා ගොඩාක් දේවල් කියන්නේ විභාග ප්‍රශ්න හෝ මොඩල්
පේපර්ස් වල ප්‍රශ්න එහෙම නැත්නම් මං නිර්මාණය කරපු ප්‍රශ්න අපි ප්‍රශ්න වලට යන්න ඕනේ වෙනම මේ කරන්නේ තියරි ටික තියරි වල කියන්නේ මේකේ ප්‍රශ්න අහන්න පුළුවන් තැන් තව තියෙනවා ඒක ප්‍රායෝගිකව තේරුම් ගන්න තියරි කොටස් ටික ගොඩක් දැන් ආවරණය කරලා ඉවරයි කාර්යඵල ඇගීම ගැන කිව්වා කාර්යඵල ඇගීමේ අරමුණු ටික ලිව්වා කාර්යඵල ඇගීමෙන් සේවා යෝජකයන්ට සහ සේවකයන්ට තියෙන ප්‍රයෝජන අපි ලිව්වා පහුගිය භාග ප්‍රශ්නයක අහපු මාතෘකාවක් තියරි මාතෘකාවක් කරලා මම අරගත්තා ඒක ආයිසරයක් අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් සහ හොඳ විෂය කරුණු ටිකක් නිසා. ලියන්න ඊළඟ මාතෘකාව කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන හේතු. ලියන්න ඊළඟ මාතෘකාව කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන හේතු. කාර්යඵල ඇගීම අසාර්ථක වීමට බලපාන හේතු. 1 කාර්යඵල මාතෘකාව අපි තේරුම් ගත්තොත් කාර්යඵල ඇගීමේ ක්‍රියාවලිය අසාර්ථක වෙන්න බලපාන හේතු 1 කළමනාකරුවන්ට හා සේවකයන්ට කාර්යඵල ඇගීමේ අරමුණු පිළිබඳ ඇති කළමනාකරුවන්ට හා සේවකයන්ට කාර්යඵල ඇගීමේ අරමුණු පිළිබඳ ඇති අනවබෝධය හා අඩු කැපවීම ඒ කියන්නේ මෙහෙමයි ගොඩක් ආයතනවල සේවකයෝ උදේට වැඩට එනවා තමන්ගේ එදිනදා වැඩ ටික කරලා ගෙදර යනවා ආයතන ප්‍රධානීන් ආයතන කළමනාකරු එහෙම නැත්නම් අයිතිකාරයෝත් ඔහේ උදේට ආවා කට්ටිය වැඩ කරනවාද කියලා බැලුවා වැඩ කරන්නේ නැති උන්ට පොඩ්ඩක් ඔය සද්දයක් දැම්මා ගෙදර ගියා. ඒ කියන්නේ විධිමත් වැඩපිළිවෙලක් නැහැ. සමහරට ඒ සේවකයා තමන් වැඩේ හරියට කරන්නේ නැත්නම් එයාට නිසි පුහුණුවක් නැති නිසා වෙන්න පුළුවන්. ඒතර අයිතිකාරයා ඒකට උගේ සෙන්සර් එක වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ආයතනයක් දුවන්න බෑ. මොකද මේ කාර්යඵල සේවකයෙක්ගේ වැඩි වෙන්න අඩු වෙන්න බලපාන අපි හිතනවට වඩා ප්‍රායෝගික හේතු තියෙනවා. නැත්නම් මේවා ආයතනික හේතු තියෙන්න පුළුවන්, වෘත්තිමය හේතු තියෙන්න පුළුවන්, සමාජ විද්‍යාත්මක හේතු තියෙන්න පුළුවන්. ඒව පිළිබඳ අවබෝධයකින් තමයි කාර්යඵල ලැබීම කරන්න ඕනේ. ඉතින් ලංකාව වගේ රටවල් වල තියෙන අවුලක් තමයි කාර්යඵල ලැබීමක් ගැන ඒ වගේ දෙයක් ගැන ගොඩක් අයට තියෙන අවබෝධය අඩුයි. 2 කාර්යඵල ඇගීම පිළිබඳ සේවකයන් තුළ විශ්වාසයක් නොමැති වීම. කාර්යඵල ඇගීම පිළිබඳ සේවකයන් තුළ විශ්වාසයක් නොමැති වීම. කාර්යඵල ඇගීම පිළිබඳ සේවකයන් තුළ විශ්වාසයක් නොමැති වීම. 3 නිකන් සේවකයොත් නිකන් හිතනවා ආන්නේ වැඩ නෑ බොරු වැඩ ඔය සතියක් විතර කරලා නවත්තලා දායි. ඕක කරා කියලා වැඩක් නෑ. ඒ කරා ගියේ පාරත් ඔය කරේ. ඒ කියන්නේ ඇත්තටම ආයතන වලින් එහෙමත් ඒව කරලා තියෙනවා. කාර්යඵල ගීම් කියලා සේවකයෝන්ගේ වැඩ මේවා යුනිෆෝම් එක ඇඳලා ආවද වැඩ කරන්නේ කොහමද? සෙට් එකක් දාලා අධීක්ෂණ කමිටුවක් කියලා දාලා මොන හරි දෙයක් කරනවා. ඊට පස්සේ ඒක පොත්වල ලියා ගන්නවා, රෙකෝඩ් කර ගන්නවා, ෆයිල් හදනවා. මේ ඔයා වැඩ කරේ නෑ. පොඩි සද්දයක් දානවා. එතනින් ඒක ඉවරයි. හබක්. එහෙම නෙමෙයි. කාර්යඵල ගීමක් විද්‍යාත්මකව කරන්න ඕනේ. ඒකේ සයන්ටිෆික් පැත්තක් අධ්‍යයනය කරන්න ඕනේ. ඒක අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. ඉතින් එතකොට එහෙම නැතු වුණොත් සේවකයන්ටත් හිතෙනවා ඔය ගිය පාරත් කරේ කියලා හිතෙනවා. විශ්වාසය අඩුකම කාර්යඵල ලැබීමේ ක්‍රියාවලියක් අසාර්ථක වෙන්න හේතුවක්. තුන්වෙනි එක විශාල සේවක සංඛ්‍යාවක් සිටීම. 3 විශාල සේවක සංඛ්‍යාවක් සිටීම. දැන් මේවා කටපාඩම් කරන්න එපා. මේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ වචන තේරුම් අරගෙන ලියන්න. විශාල සේවක සංඛ්‍යාවක් සිටීම. ඊළඟ 4 කළමනාකරන මට්ටම් හා තනතුරු සංඛ්‍යාව වැඩිවීම. 5 ආයතනයට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. ආයතනයට විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. විශාල පිරිවැයක් දැරීමට සිදුවීම. ඊළඟ 6
කළමනාකරුවන් හා සේවකයන් අතර ගැටුම් ඇතිවීම. කළමනාකරුවන් හා සේවකයන් අතර ගැටුම් ඇතිවීම. 7 පසුගිය කාර්යඵල ඇගීම්වලදී එකඟ වූ කරුණු පසුගිය කාර්යඵල ඇගීම්වලදී එකඟ වූ කරුණු පසුගිය කාර්යඵල ඇගීම්වලදී එකඟ වූ කරුණු ඉටු නොවීම එකඟ වූ කරුණු ඉටු නොවීම පසුගිය කාර්යඵල ඇගීම්වලදී එකඟ වූ කරුණු ඉටු නොවීම හරි අපි අවසන් කළේ කාර්යඵල ඇගීම කියන මානව සම්පත් කළමනාකරණයට අයත් මාතෘකාව වීඩියෝ එක බැලුවා ආයෙ ගැන සැටිස්නම් වගේ නෝට් එක කම්ප්ලීට් නම් ඔයාලට ලකුණු ටිකක් ගන්න මම දායක වුණා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න අපේ වීඩියෝ එක share කරලා දෙන්න අපිට ඕන උමනා ඔයාගෙන් ලැබෙන්න ඕන ප්‍රයෝජනේ අපේ පැත්තට ඒක ඔයාගේ පැත්තෙන් ඔයා එක්සෑම් එකේදී ලකුණු වැඩි කරගෙන සාර්ථක විභාගයේ සමත් වෙන එක තමයි අපේ මේ වැඩසටහනේ අරමුණ. ස්තුතියි වීඩියෝ එක බලපු දරුවන්ට.